මනාප 65763 ලබාගෙන මුලින්ම ඉදිරියට යන්නේ කවුරුන්ද? දසුනි සමගින් ඩිලන්ත. දිනේෂ් ඉන්නවා මේ පැත්තේ. දෙව්මින්ම. ඔයාගේ පැත්තේ කවුද ඉන්නේ? සංජානා ඉන්නවා රුමාල් ඉන්න. ඒ අතරින් ඉහළම මනාප ප්‍රමාණයක් ලබාගත්තත් සංසන්දනාත්මකව බලද්දී එක් අයෙකුට සිදු වෙනවා හැර යන්නට මේ වේදිකාව. අපි බලමු මීළඟට වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන තිබෙන්නේ කවුද කියලා. මනාප ලබාගෙන තිබෙනවා 57561 57561ක් මනාප ලබාගෙන සුපිරි 8 දෙනාගේ වටේට මීළඟට පියමනින්නේ දෙවි සමගින් මහේෂ්. තවත් චනකාන්තයින් තිදෙනෙක් මේ වේදිකාව මත මේ තීරණය අපේක්ෂාවෙන් බලා සිටිනවා. ඒ තීරණය මේ වන විටත් ඔබ ලබා දී අවසන් ඔබ මැවූ SMS සරහා වෙබ් වෝට් සරහා. අපි බලමු මීළඟට තුන්වෙනියට වැඩිම මනාප ප්‍රමාණය කීයක්ද කියලා. කීයද වෙන්නේ? 54312ක මනාප සංඛ්‍යාවක් ලබාගෙන තියෙනවා. එසේ මනාප ලබා ගනිමින් මීළඟට සුපිරි 8 දෙනාගේ වටේ සුපර් 8 ස්පර්ශ කිරීමේ වරම භාග්‍ය වාසනාව ලබා ගන්නේ සංජානා සමගින් නොදාත. යුරෙනි මේ වෙද්දී මේ වේදිකාව මගේ දකුණු අත පැත්තත් වම් අත පැත්තත් හරිම සමානයි. රුමාල් ඔබ පසුගිය සතියේ වැඩිම මනාප ප්‍රමාණයකින් අවසන් 10 දෙනාගේ අතරට පිවිසියා. නමුත් අද දවසේ ඔබ මේ කඩයිම් අවස්ථාවට පැමිණෙනවා. මාල් මොකද හිතෙන්නේ? ඒක තමයි මම හිතන්නේ මේ තරගයක් කියන්නේ මේක තමයි. ඒ කියන්නේ අපිට හැමෝටම දෙන්න බෑනේ. එහෙනම් කප් එක අපි ඔක්කොටම 10 දෙනාටම කප් එක දීලා සැනසිලි තෑගි. ඔව් සැනසිලි තෑගි දීලා යන්න ඕනේ. ඉතින් වැඩිම SMS හෝ අඩුම SMS හෝ වේවා මේ ආපු ගමන ගැන මම මාරම සතුටුයි. ඒ කියන්නේ මේක තමයි මට හම්බෙච්ච මගේ ලයිෆ් එකේ ඉහළම අගය කිරීම. ඒ ඇති. හොඳටම ඇති. නෑ අපිට එහෙම බෑ. අපිට එහෙම බෑ. එහෙම ඇති. ඒක ඔයාට තීරණය කරන්න බෑ. සියල්ල තීරණය කරන්නේ ආදරණීය ප්‍රේක්ෂක. බලමු ඇති වෙලාද කියලා. ඉතින් අපි මොකද කියන්නේ? සතුටුයි මේ ආපු දුර ගැන. ඉතින් මේ තරගයේ වින්දා ගොඩක් සතුටු වුණා. හොඳ සහෝදරකම් ගොඩාක් ගොඩ නැගුණා. හැමදාම කියනවා වගේ. ඉතින් ඔයගොල්ලෝ කැමති දෙයක් කරලා ඇති කියලා මං හිතනවා. සතුට. තව දුරටත් භුක්ති විඳීමේ වරම වාසනාව හිමි වන්නේ දිනේෂ්ද එහෙම නැත්නම් රුමාල්. මේ දෙදෙනා අතරින් මනාප ලබාගෙන තිබෙනවා. කීයක් තියෙනවද? 48901. 48901ක් ලබාගෙන ඉදිරියට යන්නේ දිනේෂ්ද එසේත් නැතිනම් රුමාල්ද? රුමාල් දනංජය සමගින් සංජුලා. නාඩගමේ මං රජාට අඳිනවා අජාසත් නාමෙන්. හැමදාමත් මාර සුරයි කියනා වගේ මම අතන ඉඳන් බලන් ඉද්දි මෙතන එක එක්කෙනා යනවා අඩු වෙලා. ඉතින් ඒක අපි හැමෝටම පොදුයි. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමාට රේනෝ සිලම මැතිතුමාට මේ තරගය විඳින්න මට අවස්ථාවක් කරලා දුන්නට ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරේ. Thank you so much. ගොඩක් සමු ගැනීම බොහොම සතුටෙන් සෑහළුවෙන් විඳින බව පේනවා. මොකද මම දන්නවා ඔබ ඉන්න කාර්යබහුල අදසිරි පොඩ්ඩක් නිදා ගන්න පුළුවන් නේද? ඉතින් සුබ පතනවා දිනේෂ් ඔබට ඒ වගේම මිසල්මා ඔබටත්